Hi again. පොරොන්දු වෙච්ච විදිහටම මම මේ සතියේත් වීඩියෝ එකක් අරන් එනවා. හැබැයි මේ වීඩියෝ එක අර මගේ අනික් වීඩියෝස් වගේ නෙමෙයි වෙනදා වගේ ඩිජිටල් ආර්ට් ටියුටෝරියල් එකක් හරි ආර්ට් ව්ලොග් එකක් හරි නෙවෙයි. මම හිතුවා මගේ ආර්ට් ජර්නි එක ගැන විස්තර ෂෙයා කරගන්න. ඒකට හේතුව තමයි දැනට මම මගේ මේ YouTube channel එක පටන්ගෙන ගිය සතියට අවුරුද්දක් වෙනවා. ඉතින් ඒ අවුරුද්දක කාලේ මං හරිම ස්ලෝ විදිහට මම ගොඩක් වීඩියෝස් දාලත් නැහැ. ඉතින් මම මට පුළුවන් විදිහට පොඩි වීඩියෝස් දැම්මා. ඉතින් මාත් එක්ක මං හිතන්නේ 200 ගාණක් දැන් එකතු වෙලා ඉන්න 232ක් එකතු වෙලා ඉන්නවා. ඉතින් thank you so much. මොකද මම මේක يعني මම YouTube channel එක කරන්න හිටිය කෙනෙක් නෙමෙයි. මේ මගේ ආර්ට් වලින් හේතුව තමයි මම එහෙම අර ආර්ට් ප්‍රොෆෙෂනලි ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. ඒකට මම හැම වෙලෙම හිතුවා එහෙම මට එහෙම නොලෙජ් එකක් නැහැ නේ ප්‍රොෆෙෂනල් නොලෙජ් එකක් ෂෙයා කරගන්න. ඒ නිසා මම එහෙම පටන් ගත්තේ නැහැ. හැබැයි මං ආසයි වීඩියෝස් හදන්න මං ෂෙයා කරගන්න ආස නිසා සහ තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක තමයි මම ආර්ට් ජීවිතේට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. කියන්නේ ගුරුවරයෙක්ගෙන් එහෙම ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. එතකොට මම ආර්ට් සම්පූර්ණ ඉගෙන ගත්තා මේ YouTube වීඩියෝ වලින්. එතකොට YouTube කියන්නේ මම ආර්ට් ඉගෙන ගත්ත තැන. ඉතින් මං හිතුවා කවදා හරි කියන්නේ මට පුළුවන් මම මහ ලොකු දෙයක් දන්නේ නැති වුණාට මම දන්න දේවල් අර මම ඉගෙන ගත්තා වගේ කවුරු හරි එහෙම පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ආස කෙනෙක්ට පොඩි හරි උදව්වක් වෙයි කියලා at least එක්කෙනෙක්ට හරි උදව්වක් වෙයි කියලා තමයි මම මේ channel එක පටන් ගත්තේ. ඉතින් මම මුලින්ම මං ගැන කියන්නම්. මගේ නම වාසනා. මම ඇත්තටම ප්‍රොෆෙෂනලි ඩිජිටල් ආර්ට් හරි ආර්ට් කියන සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. අපි O level කාලේදී සෞන්දර්ය විෂයක් විදිහට තෝරගන්න කොටත් මම කරේ මියුසික්. එතකොට මම පොඩි කාලේ ඉඳන් චිත්‍ර වලට මාර ආසයි. කියන්නේ මං ගැන දන්න මගේ යාළුවෝ දන්නවා මම සයන්ස් කරන්න ආස වෙන්න එක හේතුවකුත් තමයි සයන්ස් වලත් අර ඉලස්ට්‍රේෂන්ස් අර ඩ්‍රෝවින්ග්ස් තියෙන ඉඳ කියන්නේ මේ චිත්‍ර අර මොනවාද මේ සත්තු අඳින්න අර බයොලොජි වල ගොඩක් පික්චර්ස් අඳින්න තියෙනනේ මම ඒවට මාර ආසයි. පොඩි කාලේ නම් ওই දකින්න ඒවා බලාගෙන එහෙම ඇඳ තමයි මගේ ජර්නි එක පටන් ගත්තේ. මම හිතුවේ නෑ කවදාවත් මං ආර්ට් ජොබ් එකක් විදියට කරයි කියලා. හැබැයි මං අද වෙනකොට ඒකෙන් earn කරනවා. එතකොට ඒක මගේ දැන් ජොබ් එකකුත් වෙලා තිනවා. මාව සේව් කරේ ආර්ට් ඇත්තටම. ඒ කියන්නේ මට අමාරු කාලේ මට ජීවිතේ නිකන් අර මං මුකුත් නෑ කියලා හිතන කාලේ මාව සේව් කරපු මගේ ලයිෆ් සේවිං පොයින්ට් එක තමයි ආර්ට් කියන්නේ. හින්දා ඔයාලත් කවුරු හරි ඉන්නවා නම් එහෙම චිත්‍ර අඳින්න කැමති, එහෙම පටන් ගන්න මෙයා අස්සට දදා ඉන්න කෙනෙක් අදම පටන් ගන්න මම කියන්නේ. මගේ channel එකේ මම මට පුළුවන් විදිහට මගේ දන්න දේවල් මම share කරගන්නම්. මම අද හිතුවා මාකර්ස් වලින් ආර්ට් එකක් අඳින්න. මේවා ඔක්කොම මෙහි තියෙන කැනඩාවේ ඉන්න මේ ඩොලර් ස්ටෝර් කියලා තියෙනවා. හරිම අඩු ගානකට නිකන් ඩොලර් 5කට අඩුවෙන් බඩු ගන්න තමයි. මේ ඩොලර් ස්ටෝර් වලින් ගත්ත ඇක්‍රිලික් මාකර්ස් උයි ඊපස්සේ water based markers alcohol markers මේ ටික තමයි මං ගාව තියෙන්නේ. මං හිතුවා එකක් කතා කරන ගමන් ඩ්‍රෝවින් එකකුත් අඳින්නම් කියලා. මම ඩ්‍රෝවින් එකට යන්න කලින් මම පොඩ්ඩක් ඔයාලට මුලින් මගේ පළවෙනි චිත්‍ර පෙන්නන්නම්. ඇත්තටම මම චිත්‍ර පටන් ගත්තේ පෙන්සිල් ආර්ට්ස් වලින්. මං හිතන්නේ මම කැම්පස් පටන් ගත්ත කාලේ ඉඳන් ඊට කලින් ඉඳන් මම ගෙදරින්දී නිකන් බලාගෙන චිත්‍ර ඇඳා. හැබැයි පස්සේ මම කැම්පස් ආවට පස්සේ මම පොඩක් පෙන්සිල් ආර්ට් ඉගෙන ගන්න කියලා YouTube ටියුටෝරියල්ස් බලලා පෙන්සිල් ආර්ට් තමයි මම මුලින්ම පටන් ගත්තේ. එතකොට මගේ පළවෙනිම චිත්‍ර සහ පළවෙනි ජොබ් එක ඔක්කොම කරේ පෙන්සිල් ආර්ට් වලින්. මම හිතන්නේ මගේ Facebook ඉන්නවා නම් ඒකේ මම මුල ඉඳන් චිත්‍ර ෂෙයා කරලා තියෙනවා. එතකොට මේ චිත්‍ර තමයි මම පළවෙනියටම මේ සෝෂල් මීඩියා account එකක් හදලා ෂෙයා කරපු චිත්‍රය. ඊට පස්සේ මම පෙන්සිල් ආර්ට් මෙහෙම ඇඳා සහ මම මේ මැදදී කලර්ඩ් පෙන්සිල් ආර්ට් උත් කරා. මම හිතන්නේ මේ 2020 මම මෙහෙම පොඩ චිත්‍ර ඇඳගෙන යනකොට පෙන්සිල් ආර්ට් වලට මට මගේ යාළුවෙක්ගෙන්ම කමිෂන් එකක් ආවා. ඒ කියන්නේ ඇඳලා දෙන්න එහෙම කියලා. කොහොමරි මගේ යාළුවෝ කීප දෙනෙක්ම මට කියලා පෙන්සිල් ආර්ට් තමයි මුලින්ම ඇඳගත්තේ. එතකොට මම කපල් ඉන්න පෙන්සිල් ආර්ට් අර රියලිස්ටික් විදිහේ ඩ්‍රෝවින්ග්ස් තමයි කරේ. ඊට පස්සේ තමයි මම පොඩ අලුතින් දැනගත්තා මම ওই වීඩියෝස් වලින්. ඊට පස්සේ මම සෝෂල් මීඩියා වල ඔය Facebook වල ආටිස්ට්ලා ෆලෝ කරනවා. මොකද මම ආසෙ හින්දා.
ඒ ෆලෝ කරන ආටිස්ට්ලාගෙන් තමයි මම මුලින්ම දැනගත්තේ ඩිජිටල් ආර්ට් කියලා දෙයක්. ඩිජිටල් ආර්ට් කියන්නේ දෙයක් තියෙනවා මෙහෙම අපිට ඩිජිටලි චිත්‍ර අඳින්න පුළුවන් කියලා මම ඒතකොට තමයි දැනගත්තේ. ඒ කාලේ Samsung J7 ෆෝන් එක. ඒ J7 ෆෝන් එකට මම ඒ කාලේ දාගත්ත Autodesk Sketchbook කියන ඇප් එක. ඒක දාගෙන තමයි මම ඇඟිල්ලෙන් අර මේ ස්ක්‍රීන් එක උඩ ඇඳලා මෙන්න මේ චිත්‍රය අඳින්න ගත්තේ. මම මේවා මේ ස්ක්‍රීන් එකේ දාන්න මෙහෙම පේනවා පේන්නේ නැති හින්දා. ඉතින් මේ මම දන්නේ ඒවා එහෙම ලස්සන චිත්‍ර නෙවෙයි. ඊට පස්සේ ඒ අතරේ මම එක්ස්ප්ලෝර් කරා වෝටර් කලර් ඇක්‍රිලික් ඔය හැමදේම මම දන්නේ මම අර හැමදේම try කරන්න කැමතියි. ඉතින් මම අන්තිමේට වෝටර් කලර් චිත්‍ර ඇඳලා මම හිතන්නේ මම ඇඳපු ලස්සනම වෝටර් කලර් පේන්ටින් එකක් තමයි මේ මෙන්න මේ කුරුල්ලා. ඒක හරිම මේ රියලිස්ටික් විදියට මම ඇඳා. මම තාමත් මම ඒකට මාර ආසයි. මේක වෝටර් කලර් නෙමෙයි ඇක්‍රිලික් වලින් ඇඳේ. මේ මම ඒ කාලේ මේ ගල් වල හැම ගල් කෑලි අරගෙන ගල් වල හැම චිත්‍ර ඇඳලා ඔය පේන්ට් කරා. මේක මම ආස එකක්. මොකද ඒක අර 3D පේන චිත්‍රයක්. ටික කාලයක් යනකොට මට ඩිජිටල් ආර්ට් වලින් මම නිකන් ඔය යාළුවන්ට පොඩි චිත්‍ර ඇඳලා ඉන්න කාලේ මට යාළුවෙක්ගෙන් පළවෙනියටම ඩිජිටල් ආර්ට් වලට කමිෂන් එකක් ආවා. මම තාමත් තැන්ක්ෆුල් වෙනවා එයාට. එයා තමයි මට පළවෙනියටම මාව ට්‍රස්ට් කරලා මට ඩිජිටල් ආර්ට් කමිෂන් එකක් දුන්න එක්කෙනා. මොකද ඒ කාලේ වෙද්දි ගොඩාක් ඩිජිටල් ආර්ට් අඳින අය ලංකාවේ හිටියා. ඉතින් ඒ තියද්දි මට සතුටුයි එයා මාව චූස් කරා එයාගේ චිත්‍රය අඳ ගන්න. ඒකට මම පොඩි ගානකට ඒ කාලේ මගේ ඒ කාලේ නම තිබ්බේ ආටි හට් කියලා. මම එයාට ඩිජිටල් ආර්ට් එක ඇඳලා දුන්නා. එයාගේ කපල් ඉලස්ට්‍රේෂන් එකෙන් පස්සේ මට කපල් ඉලස්ට්‍රේෂන්ස් කීපයක්ම මගේ යාළුවෝම අඳින්න දුන්නා. ඒ හැමෝම මාව දන්න මගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ ඊට පස්සේ කැම්පස් එකේ යාළුවෝ ඒ වගේ මට හම්බෙච්ච අයගේ මම ඉලස්ට්‍රේෂන්ස් කපල් ඉලස්ට්‍රේෂන්ස් වගේ ඒවා තමයි කමිෂන්ස් විදියට කරේ. 2020 චිත්‍ර අඳින්න පටන් ගත්තා. මම ඒ කාලේ ගොඩක් ටිකක් අමාරු කාලේ 2019 අග වගේ මම පොඩක් ඔය තනද නිකන් ලයිෆ් එකේ පොඩක් වැටිලා හිටිය කාලයක්. ඒ කාලේ ඉවර වෙලා මට අර දැන් මගේ ඔළුව රිකවර් කරගන්න ඕන වෙද්දි මට මතක් වුණා මම පොඩි කාලේ මම චිත්‍ර අඳින්න කැමති කෙනෙක්නේ. එහෙනම් මට ආයේ මේ වැඩේ පටන් ගන්න පුළුවන් කියලා මම අලුතින් ආයේ චිත්‍ර අඳින්න පටන් ගත්තා. එතකොට අර දුක හිතන කාලේ මග අරගන්න තමයි අත්‍තරම මම ආයේ චිත්‍ර අඳින්න පටන් ගත්තේ. මුලින්ම අර මේ සින්දුවක විෂුවල් එකක් තමයි මුලින්ම අර පැන්සල් ආර්ට් එක ඇඳේ. ඊට පස්සේ තමයි මෙහෙම ඩිජිටල් ආර්ට් හැමෝම එක්ස්ප්ලෝර් කරගෙන ගියේ. චිත්‍ර ඇඳගෙන යනකොට අර කට්ටිය මට කමිෂන්ස් දෙනකොට එහෙම මට හිතුණා දැන් අර කැම්පස් කාලේ පොඩි කීයක් හරි earn කරන්න පුළුවන් නේ. ඒ නිසා මේ වැඩේ මෙහෙම කරගෙන යනවා කියලා. ඊට පස්සේ මට මතකයි මම ඩිජිටල් ආර්ට් කීපයක්ම අතින් මම හිතන්නේ ඩිජිටල් ආර්ට් කමිෂන්ස් මම කරා ඇඟිල්ලෙන් ඇඳලා කමිෂන්ස් කරා 3ක් විතර. ඊට පස්සේ මට මගේ පළවෙනි ටැබ් එක ගත්තා. ඒ කියන්නේ ඒක ග්‍රැෆික් ටැබ් එකක්. මම ගාව තාම තියෙනවා. මම ඒක පෙන්නන්න. මෙන්න මේක. මේක තමයි මගේ සල්ලි වලට මම පළවෙනිටම ගත්ත මගේ ආර්ට් ජර්නි එකට පළවෙනිටම ගත්ත දේ. මේක කම්පියුටර් එකට කනෙක්ට් කරලා මෙහෙම අර මේකේ අඳිනවා. එතකොට කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ චිත්‍රය අඳිනවා පේනවා. එහෙම තමයි ටැබ් එකක් ගත්තා. ඒක තමයි මගේ පළවෙනි ටැබ් එක. ඊට පස්සේ මම මගේ තව හයිලයිට් වෙච්ච චිත්‍රයක් තමයි මෙන්න මේක. මේක ඇත්තටම ඇක්‍රිලික් වලින් ඇඳපු පේන්ටින් එකක්. මීඩියා එක චරිතනංගිගේ. එයා තමයි මට මේ චිත්‍රය ගැන එයා මට දවසක් මැසේජ් එකක් දාලා කිව්වා මෙහෙම එයාගේ අයිඩියා එකක් තියෙනවා. එයාට චිත්‍රයක් ඇඳ ගන්න ඕනි කියලා. ඊට පස්සේ මම එයාගේ කියපු අයිඩියා එක එයා නිකන් රෆ්ලි එවලා තිබ්බා මම මේක දාන්න. ඒ ස්කෙච් එක මම ඊට පස්සේ මේ කැම්පස් එකේ මම හිතන්නේ මම ඒ කාලේ ෆයිනල් ඉයර්. එතකොට ඒ වැඩත් අස්සේ මට හිතුණා මම අර නිකන් ඔළුව ස්ට්‍රෙස් එකක් නැති වෙන්න ඒක අඳින්න ගත්තම. ඒක තමයි මම හිතන්නේ මගේ අර ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ. මේ චිත්‍රයේ හින්දා මට FB එකේම ගොඩාක් කට්ටිය මාව දැනගත්තා. මොකද චරිතනංගි ප්‍රසිද්ධ හින්දා. ඉතින් ඒක මම තාම මාර ආස චිත්‍රයක්. ඊට පස්සේ ෆයිනල් එකෙන් පස්සේ මගේ ආර්ට් ජර්නි එක එහෙම නැවතුණා කියන්නේ කැම්පස් එක ඉවර වුණා. ඊට පස්සේ අපි ජොබ්ස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් කැම්පස් එකේ මම කැම්පස් එකේම ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් විතර වැඩ කරන්න ගත්තාම ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ ආයෙ චිත්‍ර අඳින්න එහෙම. ඉතින් එහෙම ඒ වැඩේ එහෙම අමතක වෙලා ගියා ඉතින්. අවුරුදු 2ක් විතර මම එහෙම ලොකුවට මොකුත් චිත්‍ර ඇඳේ නෑ. ඩිජිටල් ආර්ට් උත් එහෙම මට මතක විදිහට ඇඳේ නෑ. මම හිතන්නේ
ඒ අවුරුද්දෙන් පස්සේ මම ගොඩක් චිත්‍ර අඳින එක ඇත්තටම නවතිලාම ගියා. මට හරි දුකයි ඒ කාලේ. ඉතින් කියන්නේ අඳින්න වෙන්නේ නැති උන් නැති එක ඒ උනට ඉතින් මේ අර හැමදාම ඉතින් අපිට අර එහෙම එකම නිදහස තියෙන්නේ නැහැ නේ ජීවිතේ. කොහොම හරි මේ වැඩත් එක්ක ඒ කාලේ චිත්‍ර අඳින එක මගේ ඇරුණා. ආයෙ මම චිත්‍ර අඳින්න ගත්තේ 2024. ඒ මම කැනඩාවට ආවට පස්සේ. ඊට ආවට පස්සේ මම ඇත්තටම ජොබ්ස් බැලුවා. කොහොම හරි මට ජොබ් එකක් හොයාගන්න බැරුව ගොඩාක් කල් ඉන්න වුණා. අවුරුද්දක්ම පාට් ටයිම් ජොබ් එකක්වත් නැතුව. එතකොට ඒ කාලේ මාර අමාරු කාලයක්. ඒ කියන්නේ මට කියන්න තේරෙන්නේ මම පුදුම ස්ට්‍රෙස් එකකින් හිටියේ. කියන්නේ ඩිග්‍රී එකක් තියාගෙන ලංකාවේදී ඉතින් ජොබ් එකක් මොනවාවත් කරානේ. එහෙම කළා මෙහි ඇවිල්ලා මොකුත් නැතුව ඉන්නුනාම මාර හරිම ස්ට්‍රෙස්ෆුල් සහ ඉතින් මාර දුකින් හිටිය කාලයක් ඒක. එහෙම ජොබ් එකක් නැතුව ඉන්න කාලේ දවසක් හස්බන්ඩ් කිව්වා ඔයා ඔහොම දැන් දුකින් හිටියා කියලා මොකුත් වෙනස් වෙන්නේ නැහනේ. හැබැයි ඔයාට පුළුවන් මේ ඔයා නිකන් පරණ ඉස්සර ඔයා ආස කරපු දෙයක් ආයෙ පටන් ගන්න පුළුවන්. ඔයා ඉස්සර චිත්‍ර අඳින්න ආස කරානේ. ඒකට වෙලාව නැතුව ඉන්න කාලේ දුක් වුණා වගේ දැන් වෙලාව තියෙන එකේ ආයෙ චිත්‍ර අඳින්න පටන් ගන්න කියලා. එතකොට මගේ හස්බන්ඩ් ගාව තිබ්බා Android tab එකක්. එයාගේ Android tab එකෙන් තමයි ඊට පස්සේ මං ආයෙ ඩිජිටල් ආර්ට් අඳින්න පටන් ගත්තේ. මං ඉතින් හැමදාම හවසට පාක් එකට යනවා. ඒ යනකොට දකින්න සතෙක් දැක්කොත් මං එදාට ගෙදර ඇවිල්ලා ඒ සතාව අර කියුට් විදියට ඇඳලා. උන්කල මම සෝෂල් මීඩියාත් ඒක දාන්න ගත්තා. එහෙම දාදා ඉන්නකොට මම ජොයින් වුණා children's book illustrators ලගේ ඉන්න groups තියෙනවා. ඒ groups වලට ජොයින් වුණා Facebook එකේ. ඒ group වල දානවා යාළුවා illustrator කෙනෙක් හොයනවා නම් ඒ group වල authors ලා දානවා අපි මෙහෙම illustrator කෙනෙක් හොයනවා. ඔයාලා illustrator කෙනෙක් නම් අපිට කතා කරන්න එහෙම කියලා. අර මං cute විදිහට අඳිනේවා මගේ group වල share කරලා තියෙනවා. ඊට පස්සේ මම ලස්සන මං කැමති artist ලගේ videos බල පොඩි digital art tricks එහෙම ඉගෙන ගත්තා. ඒක apps try කරා digital art Android apps try කරා. මොකද අර Android tab එකක් මං ගාව තිබ්බේ. children's book ගැන පොඩක් study කරා. ඒක ගැන හොයලා බලුවා. ඊට පස්සේ මම හිතුවා children's book කියන්නේ හොඳ field එකක්. ඒකට මම පොඩි කාලේ ආසයි චිත්‍ර කියන්නේ පොඩි ළමයිගේ චිත්‍ර අඳින්න ආසයි. මම ඉස්සරින්ම එක්සිබිෂන් එකකට ගියාත් මේ ලයිබ්‍රරි එකට ගියාත් අර පොඩි ළමයින්ගේ සෙක්ෂන් එකේ ඉන්න ආසයි. මොකද අර පින්තූර තියෙන පොත් බලන්න ආසින්ද. ඉතින් මම හිතුවා මම ඒක ගැන ස්ටඩි කරනවා කියලා. ඇත්තටම මගේ හස්බන්ඩ් තමයි මාව ඒකට අර මේ එක කරන්න කියලා උනන්දු කෙරෙව්වේ. මම ඉතින් අර දිගටම අර ගෲප් වල එහෙම පෝස්ට් දානකොට මට මේ කැනඩාවේ ඉන්න කෙනෙක් කතා කරා. එයාගේ පොඩි දුවලා දෙන්න ගැන තියෙන ස්ටෝරි බුක් එකකට මේ පොඩි පොතකට චිත්‍රයක් අඳින්න. එයා ඒක self publish කරන්න ඉන්නේ කියලා. මේ ඒක තමයි මගේ පළවෙනි children's book project එක. මේ දවස්වල මම මගේ දෙවැනි children's book project එකේ වැඩ කරගෙන යනවා. ඒක almost ඉවරයි. ඉතින් මං කියන්නේ ඔයාලා කවුරු හරි චිත්‍ර අඳින්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක කරන්න. මුලික අතේ චිත්‍ර එහෙම ලස්සන නෑ තමයි. ඒ වුණාට ඔයාලට අද ඉන්න තැනින් අතාරින්න නැතුව පටන් ගන්න. ඔයාලා අඳින දේවල් social media වල share කරන්න. එතකොට අපි දන්නේ අපේ ජීවිතේ එහෙම හොඳ පැත්තට වෙනස් වෙන දවස කවද්ද කියලා. මට පේන්නේ මාකර් එක ඉවර වෙයි වගේ. මම මාකර්ස් වලින් ගොඩක් කාලෙකින් චිත්‍රයක් අඳින්නේ. ඒ හින්දා මේ මම එහෙම අර එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මාකර්ස් යූස් කරලා. මේ ඇක්‍රිලික් මාකර්ස් වල තියෙන විශේෂත්වය තමයි අපිට එක පාටක් උඩ අඳින්න පුළුවන්. අනිත් මාකර්ස් වල අර අපි තව පාටක් උඩින් ඇඳහම පේන්නේ නැහැ. දැන් මේකේ මේ නිල් පාට උඩ ඇඳහම ස්ටිල් අපිට ඒ ලා කලර්ස් මේ ලයිට් කලර්ස් උඩින් අඳින්න පුළුවන්. මං ගාව ලොකුවට කලර්ස් නැති හින්දා මං ඊ නිලුයි තියෙන මට තියෙන නිල් පාටවල් තමයි යූස් කරේ. තව දෙයක් කියන්න ඕනේ මට ජර්නි එක විස්තර කරද්දි කියන්න බැරි වුණා. මුලින් අපේ ආර්ට් එච්චර ලස්සන නෑ. ඉස්සර මම FB එකේ එහෙම ෂෙයා කරන යාළුවන්ට ඇඳලා දීපු ආර්ට් වලට මට කටි hina වෙලා තියෙනවා. කියන්නේ මුලදී එහෙම තමයි ඉතින් අපි හැමෝටම. හැබැයි සමහරවිට එහෙම ඒ කට්ටියම අපිට කියලා අන්තිමට කමිෂන්ස් එහෙම ඇඳගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා ඒවට සැලෙන්න එපා. ඉතින් දිගටම ඔයාලා ආස දේ කරන්න. එතකොට මේ අපිට පිටියට වඩා ටික ටික අපිට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඉතින් මම පටන් ගත්ත විදියට මට සතුටුයි මම අද මේ අඳිනවා ගැන. ඉතින් ඔයාලත් ඔයාලගේ කැමති ආර්ට් ස්ටයිල් එකක් තෝරගන්න.
එක එක දේවල් try කරලා බලන්න. එක දෙයකට සීමා වෙන්නේ නැතුව තමන් එක එක මීඩියා try කරන්න. ඩිජිටල් ආර්ට්ද ඊට පස්සේ ඔය ට්‍රැඩිෂනල් ඒවා ඉඳලා බලන්න. එහෙම කරනකොට ඔයාලා කැමති විදිහේ ආර්ට් ස්ටයිල් එකක් සහ මීඩියම් එකක් හම්බෙයි. ඉතින් එතකොට දිගට මේක කරගෙන යන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට හොබි එකක් විදිහට කරන්න පුළුවන්. මොකද මාර රිලැක්සිං දෙයක්. එළියට ගිහින් නිදහසෙන් චිත්‍රයක් අඳින්න හරි නැත්නම් හිත අවුල් වෙලාවක හිත නිදහස් කරගන්න හරි මේක තෙරපි එකක්. ඉතින් thank you so much වීඩියෝ එක ඉවරනකම් බැලුවට. මං හිතනවා ඔයාලට මොන හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. ඒ කියන්නේ කරන වැඩේ ඔයාලා දිගටම ආර්ට් අඳින්න. ඉස්සරහට මාත් වීඩියෝස් අරන් එන්නම්. මොන හරි දැනගන්න තියෙන ටොපික්ස් කමෙන්ට් එකකින් දාන්න. එතකොට මට ලේසි වීඩියෝස් හදන්න. එහෙනම් එතකන් හම්බ වෙනකම් bye.